ආයුබෝවන්. මම කමල් වික්‍රමනායක. සමහරෙක් මාව හඳුනනවා ට්‍රෙක්මෙන්ට් යන නමින් වෙබ් අඩවි පවත්වාගෙන යන තැනැත්තා ලෙස. බුදුදහම ප්‍රචාරය සඳහා මම වෙබ් අඩවි කීපයක්ම පවත්වාගෙන යනවා. එකක් තමයි tripitaka.org, tripitaka.org කියන වෙබ් අඩවිය. ඊට අමතරව trekmentor.org වෙබ් අඩවිය, trekmentor.com වෙබ් අඩවිය. මේ වෙබ් අඩවි තුනම පවත්වාගෙන යන්නේ මම. tripitaka.org වෙබ් අඩවියේ ත්‍රිපිටක පොත් වහන්සේ අන්තර්ජාලයේ පරිශීලනය කළ හැකි ආකාරයට පළකොට තිබෙනවා. trekmentor.org වෙබ් අඩවියේ භික්ෂුන් වහන්සේලාගේ ධර්මදේශනා ලයිස්තුගත කරලා තියෙනවා. එම ලයිස්තු මම දිනපතා සාමාන්‍යයෙන් දිනපතා යවත් කාලීන කරනවා. ඊට අමතරව trekmentor.com කියන වෙබ් අඩවියේ මම විසින් ලියන ලද දහම් ලිපි පළකොට තිබෙනවා. මම බොහොමයක් දහම් ලිපි ලියලා තියෙනවා මේ බුදු දහමට විකෘති අර්ථ සැපයීම පිළිබඳව, කෙසේනම් ඒවා නිවැරදි විය යුතුද යන්න ආදී කරුණු පිළිබඳව. මම ඔබට ආරාධනා කරනවා, ඔබ මේ වෙබ්සයිට් වලට පිවිසිලා නැත්නම් හරි, සෑහෙන කාලෙකින් පිවිසිලා නැත්නම් හරි මෙම වෙබ් අඩවි වලට පිවිසිලා බලන්න. tripitaka.org, trekmentor.org, trekmentor.com. මෙම YouTube නාලිකාව මම ආරම්භ කළේ බුදුදහම ප්‍රචාරය සඳහා. හැබැයි කාලයක් ගියාම මම නිරීක්ෂණය කළා බුදුදහම ප්‍රචාරය සඳහා YouTube වෙබ් අඩවිය තරම් සුදුසු නොවන බව. මොනවද ඒවට කාරණා කියලා කෙටියෙන් කිව්වොත්, තියෙන බලපත්‍ර වීඩියෝවක් පළ කරනකොට YouTube වෙබ් අඩවියේ තෝරන්න ඕන එම වීඩියෝ පළ කරන්නේ කුමන බලපත්‍රයක් යටතේද කියලා. ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් කියන බලපත්‍රය තියෙනවා, ක්‍රියේටිව් කොමන්ස් ලයිසන් එක තියෙනවා. මේ බලපත්‍ර දෙකෙන් අපිට කැමති බලපත්‍රයක් තෝරලා වීඩියෝවක් පළ කරන්න පුළුවන්. හැබැයි මම දැකපු දෙයක් තමයි, මම නිරීක්ෂණය කරපු දෙයක් තමයි මේ ලයිසන්ස් දෙකම, මේ බලපත්‍ර දෙකම බුදුදහම ප්‍රචාරය සඳහා පාවිච්චි කිරීම තරම් සුදුසු නොවන බව. බුදුදහමේ අයිතිවාසිකමක් අපි විසින් ඉදිරිපත් කිරීම, අපි බුදුදහම අයිතිකාරයෝ කියලා කියන්න යන එකත් සුදුසු නෑ. අනිත් අතට බුදුදහම ඕන ආකාරයට වෙනස් කරන්න ඉඩ දෙන එකත් සුදුසු නෑ. ඉතින් මේ නිසා මේ බලපත්‍ර දෙකම බුදුදහම ප්‍රචාරය සඳහා සුදුසු නොවන බවයි මගේ හැඟීම. ඊට අමතරව මම දකින ප්‍රධාන ගැටලුවක් තමයි ධර්මය විකෘති කරන එක, ධර්මයට විකෘති අර්ථ සපයන එක වළක්වා ගන්න YouTube සහ මේ වාගේ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවල හැකියාවක් නොමැති බව. ඕන කෙනෙකුට පුළුවන් බුදුදහම කියලා අධර්මයයි අවිනයයි මේවා පටලවලා විකෘති කරලා වීඩියෝස් පළ කරන්න, ඒවා පාලනයකට නතු කරන්න හැකියාවක් මම නිරීක්ෂණය කරලා නැහැ සාර්ථක ලෙස එය කළ හැකිය කියලා මේ වාගේ වෙබ් අඩවි වල. ඕන කෙනෙකුට පුළුවන් තමන්ගේ මතිමතාන්තරයක් දාලා මේ තමයි බුදුදහම කියලා වීඩියෝස් පළ කරන්න. වෙන ආගම් ගැන කිව්වොත් ඒත් එහෙමයි. ඉතින් මේ සුදුසු දෙයක් නෙමෙයි. යම්කිසි පාලනයක් තිබිය යුතුයි බුදුදහම ප්‍රචාරය කරනකොට. ඉතින් මේ හේතුන් නිසා මම දකින්නේ නැහැ YouTube වෙබ් අඩවිය බුදුදහම ප්‍රචාරය සඳහා භාවිතා කිරීම සුදුසුයි කියලා. කෙසේ වෙතත් ඉතින් මමත් YouTube channel එකක් දැන් මේ ආරම්භ කරලා තියෙනවානේ. මේකේ මම කලින් වීඩියෝ පළ කරා බොහෝ කාලයකට කලින්. පසුව මම ඒවා ඉවත් කළා. නමුත් මම දැන් හිතාගෙන ඉන්නවා නැවතත් වීඩියෝ පළ කරන්න. මම වීඩියෝ පළ කරනකොට බලාපොරොත්තු වෙන්නේ නැහැ බුදුදහම ගැන ඍජුවම කතා කරන්න. නමුත් බුදුදහමේ ආభాෂය ඇති අන්තර්ගතයන් බොහොම විට මම පළ කරાવી. මම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයින්ගේ ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී වන අන්තර්ගතයන් නැති වීඩියෝස් පළ කරන්න.
හැබැයි මම ඒට පමණක්ම සීමා වෙන්නේ නැහැ. මම සමහරක් වෙලාවට වෙනත් සමාජීය කරුණු ගැන කතා කරයි. ආධ්‍යාත්මික සංවර්ධනය ගැන පමණක්ම නොව භෞතික සංවර්ධනය ගැන කතා කරයි. කෙසේ වෙතත් සමාජයට ප්‍රයෝජනවත් අන්තර්ගතයන් අඩංගු වීඩියෝස් පළ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඔබගෙනුත් ඉල්ලා සිටිනවා මේ නාලිකාවත් එක්කලා රැඳී ඉන්න, ඉදිරියට පළ කරන වීඩියෝස් නරඹන්න, එම වීඩියෝස් වලට ඔබට ඇති යෝජනා චෝදනා ලබා දෙන්න, ඔබේ ප්‍රතිචාර ලබා දෙන්න. ඒකලාම ප්‍රයෝජනවත් අන්තර්ගතයන් පළ වෙන බව දුටුවොත් අන් අයටත් ප්‍රයෝජනය සඳහා එම වීඩියෝ අන් අයටත් දක්වන්න. බොහොම ස්තුතියි.